සැප කරලා තියෙන ජපමාල මෑණියන්ට. මේ පල්ලිය ඇත්තටම හාස්කම් තියෙනවා. ඒකට හේතුන් පොඩි කතාවකුත් තියෙනවා. නවත්ත ගන්න බැරිව ආපු කෝච්චියක් හරියට මේ පල්ලිය ඉස්සරහදී දෙපාරටම නතර වෙලා තියෙනවා. සමහරු කියනවා මේ මොහොතේ කෝච්චිය හිටපු සෙනඟ දේවමෑණියන්ට යාඥා කළා කියලා. ඒ නිසා අදට දේවමෑණියන්ට ගරු කිරීමක් විදියට මේ පල්ලිය මංගල්‍යදා ඉඳන් දවස් 2ක් යනකම් ස්ටේෂන් එකේ විතරක් නෙමෙයි මේ පල්ලිය ඉස්සරහදී කෝච්චිය නවත්තලා පල්ලියට යන බැතිමතුන්ට පල්ලිය ගායින්න බහින්න අවස්ථාව සැලසලා දීලා තියෙනවා. මංගල්‍යදාට ගොඩක් සෙනඟ එනවා පල්ලියට. ඇත්තට මේ පල්ලිය ගොඩක් ලස්සනයි. මෙතන පාස්ට් පැරිස් වලින් හදපු ගොඩක් ලස්සන රූප තිබ්බා. මේ බලද්දී කෝකද තෝරගන්න කියලා හිතා ගන්න බෑ. මොකද ඒ තරම්ම මේ හැම එකක්ම හරිම ලස්සනයි. අපේ පුතත් මේ සුදු තියන්න කියලා ගත්ත මෙතන ඉබ්බෙක්. ටිකක් ලොකු ඉබ්බා තමයි ගත්තේ. එතකොට මෙන්න මේ පොඩි ඉබ්බව ඒගොල්ලෝ නිකන් තමයි දුන්නේ එකට. අපේ පුතා ගොඩක් මේ වගේකට හරිම ආසයි. අපේ චූටි පුතාට නම් ඕන කිව්වේ සෙල්ලම් බඩු. එයාට හරිම අමාරු නම් සෙල්ලම් බඩු තෝරගන්න. මොකද එයා දකින සෙල්ලම් බඩු වලට කැමති. එයාට තෝරගන්න හරිම අමාරුයි. ඇත්තටම මෙහෙම සෙල්ලම් බඩු ගොඩක් දකිද්දි පුතාට විතරක් නෙමෙයි අපිට හිතා ගන්න බෑ ෆෝකස් ගන්න කියලා. මොකද හැම එකම වගේ ගොඩක් ලස්සනයි. තෝරගන්න හරිම අමාරුයි. හරි තෝරලා අන්තිම පුතා කෝච්චියක් තමයි ගත්තේ. මේ පාරේ මංගල්‍යයට කඩ ගොඩාක් දාලා තිබුණා. සෙල්ලම් බඩු, එතකොට හොඬ කටු, මල් පැල, ඒ වගේ ගොඩාක් කඩ තිබුණා. ළමයි එක්ක කඩ වීදි වටේ ගිහින් එයාලට ඕනේ වරන් දීලා ගෙදර එන්න පිටත් වුණා. එහෙනම් අදට ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න.